සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එකේදී කියා දුන්නා අපි කොහොමද AliExpress එකෙන් රුපියල් 3 ඉඳන් බඩු ඕඩර් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකොට 26000කටත් වඩා වැඩි පිරිසක් බලලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ගොඩක් අය බහන්න ඕඩර් කරලා කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක බලලා මේකෙන් බහන්න ඕඩර් කරේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම් මේකේ ලින්ක් එක. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ thumbnail එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මම දාලා තියෙන AliExpress එකේ රුපියල් 3ට බහන්න ඕඩර් කරන මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා AliExpress එකෙන් බහන්න ඕඩර් කරගන්න. ඉතින් අද මම කතා කරනවා ඔයා AliExpress එකෙන් රුපියල් 3ට බහන්න ඕඩර් කරද්දී ඔයා කරන ප්‍රධානම වැරදි 5ක් ගැන. ඉතින් මෙන්න මේ වැරදි කරොත් තමයි AliExpress එකෙන් ඔයා බහන්න ඕඩර් කරද්දී ඔයාගේ ඕඩර් එක ක්ලෝස් වෙන්නේ. ඉතින් එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එක ට්‍රැක් වෙන්නේ. ඉතින් සමහර අය කමෙන්ට් දාලා තිබුණා ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකට එයාලගේ වැඩිපුර ගාණක් කැපුණා. මේ ඕඩර් රිප්ලේස් කරගන්න බැරි වුණා. ඉතින් මේ වගේ සමහර අය දාලා තිබුණා මෙහෙම කමෙන්ට්. ඉතින් සමහර අය දාලා තිබුණා ඉතින් ඇත්තටම යාළුවා රුපියල් 3ට ඕඩර් කරා රුපියල් 65ට ඕඩර් කරා. ඉතින් මෙන්න මේ වගේ කමෙන්ට් දාලා තිබුණා. ඉතින් එක් පිරිසකට ඕඩර් කරගන්න පුළුවන් වෙන්නයි තවත් පිරිසකට බැරි වෙන්නයි හේතුව තමයි අර බැරි වෙච්ච පිරිස මම මේ කියන වැරදි පහ අනිවාර්යයෙන්ම කරලා තියෙනවා. ඉතින් අපි එහෙනම් බලමු මේ වැරදි පහ මොනවාද කියලා. ඉතින් මේ වැරදි පහ නොකර මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට පුළුවන් හරියටම AliExpress එකෙන් රුපියල් 3 ඉඳන් බහන්න ඕඩර් කරන්න. ඉතින් ගොඩක් අය කියලා තිබුණා මේ ඔෆර් එක ඉවරයි අනම් මනම් කතන්දර කියලා තිබුණා. ඉතින් ඇත්තට මේ ඔෆර් එක ඉවර වෙලා නැහැ. මේ ඔෆර් එක තාමත් තියෙනවා. මේකෙන් බහන්ඩයක් අදත් ඕඩර් කරා. ඉතින් ඒ විතරක් නෙමේ මේකෙන් ඕඩර් කරන බඩු ලැබෙනවා. ඉතින් මේ සෑම දෙයකටම මම ඔයාලට එහෙනම් උත්තරත් එක්ක දද කියා දෙන්නම් මොනවද ඔයාලා මේ කරන වැරදි පහ කියලා. ඉතින් මේකෙන් මම ඔයාලට හඳුනාගත්ත පළවෙනි වරද කියලා ඉන්නම්. ඉතින් මේ පළවෙනි වරද තමයි ඔයා රුපියල් 3ට හරි ඉතින් එහෙමත් නැත්නම් රුපියල් 20ට 30ට ඉතින් මෙන්න මේ වගේ අඩු මුදලකට බහන්න ඕඩර් කරනවා නම් ඔයා කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් ඒ තමයි ඔයා ඔයාගේ කාර්ට් එකට ඇඩ් කරගන්න ඕනේ රුපියල් 371ක් 360ට ගන්නත් අතර අයිටම් 3කුයි රුපියල් 400 ගාන අයිටම් එකකුයි. ඉතින් ඒ කියන්නේ ඔයාට අයිටම් 4ක් ඕඩර් කරන්න පුළුවන් රුපියල් සාමාන්‍යයෙන් 60කට අඩුවෙන්. ඉතින් මෙහෙම ඕඩර් කරනවා නම් ඔයා මේ රුපියල් 600 700 අයිටම් කාර්ට් එකට දාගෙන කොච්චර බැලන්ස් කරත් ඔයාගේ මේ බැලන්ස් එක අඩු වෙන්නේ නැහැ රුපියල් 70න් පල්ලෙහාට නම්. අනිවාර්යයෙන්ම රුපියල් 200 300 මෙන්න මේ වගේ ප්‍රයිස් වල තමයි පෙන්වන්නේ. ඉතින් එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මේ ඔෆර් එකට වැඩ කරන්නේ නැහැ. ඔයාගේ මේක අඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් උදාහරණයකට. ඉතින් මම දැන් මෙතන මේ පික් කරලා තියෙන අයිටම් වල වටිනාකම රුපියල් 64යි. ඉතින් ඔයාට මෙන්න මේ 300 ගාන අයිටම් එක වෙනුවට ඔයා මෙතන පික් කරොත් එහෙම මෙන්න මේ 400 ගාන අයිටම් එක ඔයාගේ මෙතන මිල වෙනවා 139ක්. ඉතින් ඔයා මීටත් වඩා මිලියන් වැඩි අයිටම් මෙතන කාර්ට් එකට ඇඩ් කරලා ඔයා ඒව පර්චේස් කරන්න හදුවොත් එහෙම ඉතින් ඇත්තට මේක වාසි තමයි. හැබැයි අර ඔයා බලාපොරොත්තු වෙන රුපියල් 100ට අඩුවෙන් එහෙමත් නැත්නම් රුපියල් 60ට අඩුවෙන් වෙන වටිනාකම වලට ගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම මේකත් මම දැක්කා ඔයාලා කරන වරදක් විදිහට ඔයාට රුපියල් 3ට හෝ එහෙමත් නැත්නම් රුපියල් 60ට 20ට මෙන්න මේ වගේ ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 300 ගානේ අයිටම් 3කුයි 400 ගානේ වටිනාකම වෙන අයිටම් එකකුයි තමයි. ඉතින් එහෙම නැත්නම් ඔයාලට රුපියල් 600 අයිටම් ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වලත් මිල අඩු වෙනවා. හැබැයි අර මම කියපු විදිහට රුපියල් 3ට ගන්න බෑ එතකොට. එහෙම වුණොත් ඔයාට අයිටම් එක ගන්න වෙන්නේ රුපියල් 200ට 300ට. හැබැයි ඉතින් රුපියල් 3000ක් වටින අයිටම් රුපියල් 300ට ගත්තා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ තීරණය කරන්න ඕනේ ඔයා පර්චේස් කරන්නේ රුපියල් 3ටද එහෙමත් නැත්නම් රුපියල් 3400ක් ගෙවලාද කියලා. ඉතින් මම ඔයාලට කියලා ඉන්නම් මම හඳුනාගත්ත ඊළඟ වරද. ඉතින් ඊළඟ වරද තමයි ඔයාලා එක account එකකින් එක item එකක් purchase කරාට පස්සේ ඔයාලගේ හිතේ තියෙන ආසාව වැඩි වෙලා ඔයාලා පැයක් යන්නත් කලින් තවත් order එකක් place කරන්න හදනවා. ඉතින් ඒ කියන්නේ අලුත් account එකක් ඔයාලා ඒ phone එකෙම හදලා ඔයාලා තවත් order එකක් දාන්න හදනවා. ඉතින් මේක ලොකු වරදක්. මේ වැඩේ කරන්න එපා. ඉතින් මෙහෙම කරොත් එහෙම වෙන්නේ ඔයාගේ phone එක track වෙලා ඔයාගේ order එක close වෙන එක. එහෙමත් නැත්නම් ඔයාට වැටෙනවා coupon expire කියලා. ඉතින් මේ coupon expire ගැනත් මම කතා කරන්නම්. ඉතින් මම දැන් ඔයාලට කියන්නේ ඔයාලා එක ඕඩර් එකක් අද දැම්මනම් ඊළඟ ඕඩරේ ඔයාලා දවස් දෙකකටවත් පස්සේ දාන්න. ඉතින් ඔයාලට තියෙන ආසාවටවත් හදිස්සියටවත් ඒ දවසේ ආයෙ ඕඩර්ස් දාන්න යන්න එපා. ඉතින් ඔයාලට එක account එකකින් එක ඕඩර් එකක් දාලා තව අලුත් account එකක් හදන්න පුළුවන්. ඉතින් මම ඔයාලට එපා කියන්නේ නැහැ. ඔයාලා අලුත් account එකක් හදන්න. ඒ හදලා හැබැයි දවස් දෙකකට හෝ තුනකට පස්සේ නැවතත් ඕඩර් එකක් දාන්න. ඉතින් මෙහෙම ඕඩර් එකක් දාගත්තොත් එහෙම මේ ඕඩර්ස් ක්ලෝස් වෙන්නේ නැතුව ඔයාගේ coupon expire වෙන්නේ නැතුව ෆෝන් එක ට්‍රැක් වෙන්නේ නැතුව ඔයාට පුළුවන් AliExpress එකෙන් ඉතාමත් අඩු මුදලට මේ බහන්න ඕඩර් කරන්න. මම දැන් ඔයාලට කියන්නම් මම හඳුනාගත්ත ඊළඟ වරද මොකද්ද කියලා. ඉතින් ඒ කියන්නේ තුන්වෙනි වරද. ඉතින් තුන්වෙනි වරද තමයි ඔයාලා මේ ඕඩර්ස් වලට එකම ෆෝන් නම්බරේ දෙන්න එපා.
ඉතින් ඔයා දවස් 3කට පස්සේ ඕඩර් එකක් දැම්මත් ඔයා මේ ඇඩ්‍රස් එක දෙන තැන අහන කන්ටැක්ට් නම්බරේට ඔයාගේ එකම ෆෝන් නම්බරේ දෙන්න යන්න එපා. ඔයාට පුළුවන් ඔයා ළඟ තියෙන වෙන ෆෝන් නම්බරයක් දෙන්න. ඉතින් ඒ කියන්නේ ඕඩරෙන් ඕඩරේට ෆෝන් නම්බරේ මාරු කරන්න. ඉතින් ඒ කියන්නේ ඔයාට ෆෝන් නම්බර 10ක් 20ක් තියෙන්න ඕනේ නැහැ. ඉතින් ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා නම් ඔයා ඕඩරෙන් ඕඩරේට මේ නම්බර්ස් දෙක මාරු කර කර දාන්න. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාගේ ඕඩරේ ක්ලෝස් වෙන්නේ නැතුව ඔයාට පුළුවන් සාර්ථකව මේ ඕඩරේ දාගන්න. ඉතින් මගේ හතරවෙනි පොයින්ට් එක තමයි ඔයාලගේ ඇඩ්‍රස් එක. ඉතින් ඇඩ්‍රස් එකත් ඔයාලා එකම විදිහට දෙන්න එපා. ඉතින් උදාහරණයක් විදිහට 153 යක්කල පාර ගම්පහ කියන ඇඩ්‍රස් එක නම් මේක ඔයාලට වෙනස් කරන්න පුළුවන් 153 කමාවක් යක්කල රෝඩ් ගම්පහ. ඉතින් ඔයාලට ඊළඟ සැරේ දෙන්න පුළුවන් 153/ යක්කල පාර ගම්පහ කියලා. ඉතින් මෙන්න මේ වගේ රෝඩ් පාර නැත්තම් ටෙම්පල් රෝඩ් පන්සල පාර ඉතින් මෙන්න මේ වගේ ඔයාට වෙනස් කර කර ඔයාගේ ඇඩ්‍රස් එක මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඇඩ්‍රස් එකේ සම්පූර්ණයෙන් වෙන අර්ථය වෙනස් නොවෙන්න ඔයාට පුළුවන් පොඩි පොඩි වෙනස්කම් කරගන්න. ඉතින් කොහොමත් කුරියකෙන් ඔයාගේ ඇඩ්‍රස් එකට මේක අරන් එන්න කලින් ඔයාට කෝල් එකක් දීලා අහලා තමයි එන්නේ. ඉතින් ඒ නිසා ඇඩ්‍රස් එක ලොකු ගැටලුවක් නැහැ. ටක් එහෙට මෙහෙට වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කුරියකෙන් ඔයාට කෝල් කරලා තමයි මේ පාර්සලය අරගෙන එන්නේ. මම දැන් ඔයාලට කියන්නම් මම හඳුනාගත්ත පස්වෙනි ගැටලුව මොකද්ද කියලා. ඉතින් මේ පස්වෙනි ගැටලුව තමයි ගොඩක් අය දන්නේ නැතුව කරන ලොකුම වරදක්. ඉතින් AliExpress එකෙන් නම් කියලා නැහැ මේවා මේ වැරදි කියලා. ඉතින් මොකද මේක බග් එකක්නේ. ඉතින් මම මේක හොයාගත්ත දෙයක්. ඒ නිසා තමයි මම මේක ඔයාලට කියන්නේ. ඔයාලා කරන ලොකු වරදක් තමයි ඔයාලා මේ බහඬ 10ක් විතර ඇඩ් කර ගන්නවා කාට් එකට. ඉතින් ඇත්තටම මේ වගේ බහඬ දැක්කට පස්සේ ඔයාලා ආසයි ඔයාලා කැමති දේවල් ඇඩ් කරගන්න. ඉතින් මේ වගේ 10ක් විතර ඇඩ් කරලා ඔයාලා කරන්නේ මේ කාට් එකෙන් මේවා ආයෙ ඩිලීට් කරනවා, ආයෙ කාට් එකට ඇඩ් කරගන්නවා, මේවා සිලෙක්ට් කර 10 පාරක් විතර බලනවා. ඉතින් මෙහෙම පැයක් විතර ඔයාලා මේකට කාලය වැය කරලා ඔයාලා තෝරගන්නවා මෙන්න මේ වගේ රුපියල් 64කට විතර අයිටම් සෙට් එකක්. ඉතින් ඊට පස්සේ ඔයා මේකට පේමන්ට් එක කරන්න ගියාම ඔයාට වැටෙනවා කූපන් එක්ස්පයර් කියලා. ඉතින් ඒ කියන්නේ ඔයා පේමන්ට් එක කරන්න ගියාම මේක රුපියල් 64ක් නෙමෙයි. ඔයා මේකට ඇඩ්‍රස් එකක් දීලා කාඩ් එකත් ඇඩ් කරලා පේ කියන කොබද්දිම මේක වටිනාකම රුපියල් 1500 2000 3000 මෙන්න මේ වගේ වෙනස් වෙනවා. ඉතින් බැරි වෙලාවත් මේක ඔයා බලන්නේ නැතුව මේ පේමන්ට් එක කරොත් එහෙම ඔයාගේ කාඩ් එකෙන් මේ කියන මුළු වටිනාකම කැපෙනවා. ඉතින් ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා එහෙම සල්ලි කැපුණා කියලා. ඉතින් ඒ සල්ලි කැපෙන්නේ ඔයාගේ කූපන් එක එක්ස්පයර් වුණාම. ඉතින් මේ කූපන් එක එක්ස්පයර් වෙන ප්‍රධානම කාරණයක් තමයි ඔයා මේ ගොඩක් බහඬ ඇඩ් කරලා ඒවා රිමූව් කරලා සැරෙන් සැරේ AliExpress app එකෙන් බැක් කරලා ඉතින් මේවා කාට් එකට දාලා තියලා පැයකට විතර පස්සේ ආයෙ app එකට ඇවිල්ලා ආයෙ ලොග් වෙලා මේකට පේමන්ට් එක කරන්න ගියාම ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන්න ගියාම මේ කූපන් එක එක්ස්පයර් වෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ නිකන් රැන්ඩම් AliExpress එකට ඇවිල්ලා මේ ඔෆර් එක දැකලා ඔයා නිකන් බහඬ 4ක් සිලෙක්ට් කරලා normally මේකට පේමන්ට් එක කරන්න app එකට ඔයාව track වෙන්න දෙන්න එපා. ඔයා මේ ඔෆර් එක හරි එහෙමත් නැත්නම් මේ බග් එක පස්සෙන් ගිහිල්ලා මේකේ බහඬ ඕඩර් කරනවා කියන එක ඔයා මේ app එකට දැනෙන්න දෙන්න එපා. ඉතින් ඒ කියන්නේ ඔයා AliExpress එකට නිකන් රැන්ඩම් ඇවිල්ලා බහඬ 4ක් පර්චේස් කරන විදිහට ඔයා normally ඔයාලට කැමති බහඬ ටික එකපාර මේකට ඇඩ් කරගෙන පේමන්ට් එක කරන්න. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාගේ කූපන් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වැරදි පහ හදාගත්තොත් එහෙම ඔයාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව AliExpress එකේ මේ තියෙන බග් එකෙන් රුපියල් 3 ඉඳන් ඉතාමත් අඩු මුදලට බහඬ ඕඩර් කරන්න. ඉතින් මම මේ දේවල් කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඔයාටත් මේ වගේ මොන හරි එක්ස්පීරියන්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපේ යාළුවන්ට බලා ගන්න. ඉතින් එහෙනම් ඔයාලට තියෙන අනිත් ගැටලුත් පල්ලා කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමුවෙන බලාපොරොත්තු වෙන අද හදන්නේ මම සමුගෙන යන්නයි. ඉතින් සමුගන්න කලින් මතක් කරනවා ඔයා තාමත් SL YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම SL YouTube channel subscribe කරලා bell button එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.